සමහර ගමන් අපි යන තැනට වඩා අපිට හමු වෙන මතකයන් ගැන සමහර දවසක් සාමාන්‍ය විදිහට පටන් ගත්තත් දවස අවසානයේ හිත පුරා රැඳෙන ලස්සන කතාවක් වෙලා ඉවර වෙනවා. මේත් එහෙම පුංචි ගමනක්. ලේස්ලිප් සිට කෝක් හරහා කිලානි දක්වා. පාර දිගේ දුටු ලස්සන දර්ශන, උදේ කෝපි කෝප්පයක රස, අලුත් නගරයක අත්දැකීම්. ශ්‍රී ලාංකික සංගීතයේ උණුසුම, නිස්සලංක වැව්, හරිත කඳු, අශ්වරථයක සුන්දර ගමන, දිය ඇන්දක සීතල හුළඟ සහ අපි දෙන්න එකට එකතු කරගත්ත අමතක නොවන මතකයන්. මේ හැම ලස්සන මොහොතක්ම ඔයාලත් එක්ක බෙදා ගන්නයි අපේ බලාපොරොත්තුව. ඉතින් අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න. මේ තමයි අයර්ලන්ඩ් ලයිෆ්. ආයිබෝන් හැමෝටම ඔයාලා හැමදෙනෙක්ම අපේ අයර්ලන්ඩ් ලයිෆ් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මේනි මගේ ආදරණීය බිරිඳ, මගේ නම මලිත, මෙයාගේ නම දුල්මි. ඉතින් අයර්ලන්තයේ තියෙන ලස්සන තැන් වලට ලස්සන දේවල් බලන්න අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම අපි යනවා අයර්ලන්ඩ් වල කෝක් කියන ප්‍රදේශයට. ඒ වායෝ සංගීත බෑන්ඩ් එක ඇවිල්ලා ඉන්නවා. එයාලගේ මියුසික් ෆෙස්ටිවල් ෂෝ එක බලන්න අපිත් එක්ක දිගටම නැගී අපිට තව කිලෝමීටර් 220ක් විතර යන්න තියෙනවා. සාමාන්‍යයෙන් පැය දෙකමාරක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. අපි බලමු ඉස්සරහට හම්බෙමු වෙන. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways. And on we'll go. පැය කිහිපයක ගමනකට පස්සේ අපි කෝක් නගරයට ආවා. අද දවසේ ඉතිරි වෙලා මේ ලස්සන නගරය ටිකක් ගවේෂණය කරලා අවශ්‍ය ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංගයට යන්න තමයි අපේ සැලසුම. කෝක් කියන්නේ ඉතිහාසයත් එක්ක බැඳුණු ලස්සන නගරයක්. ඒ නිසා අපි මුලින්ම බටර් මියුසියම් එක බලන්න තීරණය කළා. මෙතනින් අයර්ලන්තයේ අතීතය ගැන ගොඩාක් දේවල් දැනගන්න ලැබුණා. බටර් මියුසියම් එකෙන් කෝක් නගරයේ බටර් කර්මාන්තයේ ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්. වසර 100 ගානකට පෙර කෝක් නගරය ලෝකයේ ප්‍රධාන බටර් එක්ස්පෝර්ට් මධ්‍යස්ථානවලින් එකක් ලෙස ප්‍රසිද්ධ වෙලා තිබුණා. කෝක් කියන්නේ අයර්ලන්තයේ දෙවැනි විශාලතම නගරයයි. ලීගඟ වටා පිහිටා තිබෙන මේ නගරය එහි ඉතිහාසය, සංස්කෘතිය සහ ආහාර නිසා සංචාරකයන් අතර ඉතා ජනප්‍රියයි. අද දවසේ අපි බලාගෙන හිටපු විශේෂ මොහොත තමයි මේ. විදේශයක ජීවත් වුණ ශ්‍රී ලාංකික සංස්කෘතිය, සංගීතයත් එක්ක නැවත එකතු වෙන්න ලැබුණ එක ඇත්තටම හරිම සතුටක්. Say
Sarma okay? Okay. Right. Are we going to say no, baby, no. Dia mama ini. Suresh ini. Sorry. Dia hampir jena. Thank you so much, Joe. You have something in common. Dia hampir jena. Teman mana ada manusia apa ini? Thank you. Api awak di balagat lah. Teman dia hampir jena hinda tahu tahu belum tahu kerana ini. Please put your hands together, everybody. So, we would like to be nice to you guys. Thank you very much. I appreciate you guys. Thank you. Overall. Mandano overall. Apita ready. Apira nata adare Lankawa. Ini makanya overall kita bisa Lankawa. Mandano overall masih Lankawa enas kerjaan. Overall mana ini ada Lankawa adare. Lankawa hobi nona. Lankawa system में आपको देना ना. Mandano overall adare Lankawa. Lankawa mini suari होगा है. ये वाले बोले क्या देना ना तो नहीं Lankawa समार करना सुनना. अभी दो मना रही. अभी दुख किधर ला? अभी राटे अभी सिस्टम में आती है ना अभी ये सब देश का नहीं आदर किया नहीं अभी क्यों नहीं अभी राटे अभी नहीं सोता है अभी ये क्या अभी मेरी साथ अभी क्यों बिना स्टेम माई किधर अभी तक नहीं चला वाली क्या close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. අලුත් දවසක් අලුත් බලාපොරොත්තු එක්ක අපේ ගමන ආයෙ පටන් ගත්තා. අද දවසේ අපි යන්නේ කිලානි වල ලස්සන තැන් කිහිපයක් බලන්න. ඇත්තටම මේ දවස ගැන අපි දෙන්න ගොඩාක් එක්සයිටඩ් වෙනවා. අද අපේ පළමු නැවතුම කිලානි ලේක්. මේ නිස්කලංක වැව, වටේ තියෙන කඳු සහ ස්වභාව සෞන්දර්යය මේ හැම දෙයක්ම වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි. Just going there to. All right.
Hello, yeah. Yeah. You want to see the picture? Yeah. Not his face, it's ours. Thanks, man. කිලාන ලේක් කියන්නේ අයර්ලන්තයේ ලස්සනම වැව පද්ධති වලින් එකක්. අපර් ලේක්, මිඩල් ලේක් සහ ලෝවර් ලේක් කියන වැව් තුනම කිලාන නැෂනල් පාර්ක් එකේ කොටසක් වන අතර වසර පුරා ලෝකයේ විවිධ රටවලින් සංචාරකයන් දහස් ගණනක් මේ සුන්දරත්වය විඳින්න මෙතනට පැමිණෙනවා. Back there, the river on the river now, and our neighbors are turning off on the sun. ඊළඟට අපි තෝරගත්ත වෙනස්ම අත්දැකීමක් කිලාන නැෂනල් පාර්ක් එක හරහා අශ්ව රථයකින් ගිය මේ ගමන කාලය ටිකක් ආපස්සට ගියා වගේ දැනුණා. සීතලට වගේ දැනෙන්නේ නැහැ. පස්සට. දී කිලාන නැෂනල් පාර්ක් අයර්ලන්තයේ පළමු ජාතික උද්‍යානය බවට පත් වෙනවා. මේ පෞරාණික වනාන්තර, වන සතුන් සහ ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම සඳහා විශේෂ සැලකිල්ලක් දක්වනවා. අශ්වරථ ගමන ජන්ටින්කා කියලා හඳුන්වනවා. අවුරුදු 200කට වැඩි කාලයක සිට සංචාරකයන්ට නැෂනල් පාර්ක් එකේ සුන්දරත්වය මේ විදිහට පෙන්වන සම්ප්‍රදායක් අදටත් පවත්වාගෙන යනවා. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on
ඊළඟට අපි ආවේ ටෝක් වෝටර්ෆෝල් එක බලන්න. සීතල හුලඟ, දිය ඇල්ලේ හඬ සහ වටේ තිබුණු නිස්කලංක පරිසරය ඒ මොහොත ඇත්තටම හරිම නිදහස් හැඟීමක් ගෙනාවා. වෝටර්ෆෝල් එක කියන්නේ මීටර් 20කට ආසන්න උසකින් පහළට ඇදහෙන ලස්සන දිය ඇල්ලක්. පුරාවෘත්තයකට අනුව ටෝක් කියන නම මේ ප්‍රදේශය හා සම්බන්ධ වූ මායාමය වල්ලූරෙකුගේ කතාවකින් ආවා කියලා කියනවා. Hold me close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase. නෝස්කැප් කියන්නේ රින් ඔෆ් කේරි මාර්ගයේ ජනප්‍රියම දර්ශනීය ස්ථානවලින් එකක්. 1820 දශකයේ මෙතන සංචාරකයන්ට ආහාර සහ විවේකය ලබා දුන් මෝල් නම් කාන්තාවගේ නමින් මේ ස්ථානය හඳුන්වන්න පටන්ගෙන තියෙනවා. Highways till my shadow turns to sun rays, and on we'll go through the wastelands, through the highways, and on we'll go. තමයි අද දවසේ අපේ ප්‍රියතම තැන. නෝස්කැප් වලින් පෙනෙන කඳු, පාරවල් සහ දර්ශන. ඒ ලස්සන ඇස් දෙකෙන්ම දැක්කම තමයි ඇත්තටම තේරෙන්නේ. කැමරාවට ඒ හැඟීම සම්පූර්ණයෙන්ම අල්ලගන්න අමාරුයි. කිලානි කියන්නේ අයර්ලන්තයේ ජනප්‍රියම සංචාරක නගර වලින් එකක්. මෙතනින් රින් ඔෆ් කේරි, නැෂනල් පාර්ක් සහ සුන්දර වැව්වත යන සංචාරකයන්ගේ ප්‍රධාන ආරම්භක ස්ථානයක් ලෙසත් මෙය ප්‍රසිද්ධයි. දවසේ අවසානයේට අපි කිලානි නගරයේ ටික වෙලාවක් ගත කළා. නිදහසේ ඇවිදලා වටපිටාව විඳලා අද දවසේ එකතු කරගත්ත ලස්සන මතකයන් එක්ක ගෙදර බලා යන්න සූදානම් වුණා. එහෙනම් අද අපේ වීඩියෝ එක ඉවරයි. කියලා. එහෙනම් අපේ වීඩියෝ එක මෙතනින් අද ඉවර කරනවා. දැන් වෙලාව රෑ 8:10යි. අපිට තව කිලෝමීටර් 120ක් විතර යන්න තියෙනවා. අපි පොඩ්ඩක් මේ සර්විස් ස්ටේෂන් එකේ නතර කරා මොනවා හරි කන්න. එහෙනම් අපේ වීඩියෝ එක බැලුවාට ඔයගොල්ලෝ ඔක්කොටම බොහොම ස්තුතියි. හැමෝම පරිස්සමෙන් ඉන්න. ආයි හමු වෙනකන් අපේ අලුත් වීඩියෝ එකකින්. එහෙනම් thank you guys. දවස් දෙකක් පුරාවට අපි එකතු කරගත්ත වීඩියෝ විතරක් නෙමෙයි. ලස්සන මතකයන් ගොඩක්. හැම ගමනකම අවසානයක් තියෙනවා. ඒත් ඒ ගමනේ මතකයන් අපිත් එක්ක දිගටම ඉන්නවා.
ලස්සන ගමන අපිත් එක්ක එකට වින්දට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවතත් තවත් අලුත් ගමනකින් හමු වෙමු. ජය වේවා.